යාළුවනේ ඉතින් ඔයාලා ගේම් ගහන ලෝ බජට් එකට PC හොයනවානේ. ඉතින් අපි ගෙනාව ඔයාලට නියම ඉතාම ලස්සන PC setup එකක් ඔයාලට ගේමින් setup එකක් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. අඩුම බජට් එකට ලංකාවේ අඩුම මිල ඉතින් අපි හැමදාම ඔයාලට දෙන්නේ ලංකාවේ අඩුම මුදලට. ඉතින් මේ ඇවිල්ලා i5 3rd gen machine එකක්. ඉතින් අපි ඔයාලට මේකේ සම්පූර්ණ විස්තරය කියන යාළුවනේ එකින් එකට price එකම කියනවර වෙනදා වගේම ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකේ ඉතින් යාළුවනේ අපි බලන්න මේ කේසින් එක ඇවිල්ලා ඉතාලම ලස්සනයි වීදුරු තියෙන දෙපැත්තෙම. ඉතින් ඒ වගේ අර හොඳ ලස්සන මේකක් තියෙනවා. ඉතින් මේ වගේ මේකට තව ෆෑන් සයිකල් වල ඔන්න මේ උඩට තව ෆෑන් හයි කරන්න පුළුවන්. ඒ වගේ ඉතාලම ලස්සන මේ සෙටප් එකක් තියෙන මේ වගේ මැෂින් එකක් තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් අපි මේ ගණන් බිනුම් මෙහෙමත් ඔක්කොම අන්තිමට කියනවා. ඉතින් යාළුවනේ දැන් අපි යමු මේ PC එකේ තියෙන අදාළ parts මොනවද? ඒවෙන් මොන වගේ දේවල්ද ඔයාලට තව අප් කරගන්න පුළුවන් මොනවද? ඒ වගේ දේවල් අපි ඔක්කොම දැන් කතා කරනවා යාළුවනේ. ඉතින් අපි දැන් යමු PC එකේ තියෙන parts මොනවද කියලා අඳුරගන්න. ඔව් යාළුවනේ ඉතින් අපි දැන් බලමු motherboard එක processor එක ඒ ටික ගැන අපි දැන් parts ගැන කතා කරන්න. ඉතින් අපි පටන් ගමු motherboard එක සහ processor එක. ඉතින් යාළුවනේ මේකට H61 මේ වගේ motherboard එකක් තමයි එන්නේ. ඒකට 3rd gen i5 3rd gen තියෙනවා. ඉතින් ඔන්න i7 යන්නත් පුළුවන්. ඒකට additional price add වෙනවා. අපි ඒකට ගණන් කියනවා ඉස්සරහට. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මේකේ 3rd gen motherboard එක. ඉතින් මේකේ තියෙනවා යාළුවනේ VGA port එක DVI port එක ඉඳලා තියෙනවා. ඉතින් USB ports මෙතන තියෙනවා 4යි 6ක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට යාළුවනේ මේ වගේ PC motherboard එක තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේකට අපි 8GB RAM මේ වගේ 4GB RAM stick දෙකක් දානවා. එතකොට ඔයාලට 128GB SSD එකක් ලබා දෙනවා. ඉතින් මේ හොඳ high speed original SSD එකක්. ඒ තරක් නෙමෙයි යාළුවනේ ඔයාලට ගේම් දාගන්න ඉඩමදිනේ. ඉතින් 500GB hard එකකුත් අපි දෙනවා ඔයාලට. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට ගේම් ගහන්න හොඳට ඔයාලට මේ වගේ graphic cards ඕන තරම් තියෙන ඉතින් යාළුවනේ අපි දැන්ට අපි ඔය දෙන බජට් එකේ PC එකට දාලා තියෙන්නේ මෙන්න මේ වගේ 1GB graphic card එකක් තමයි. ඉතින් මේකෙන් යාළුවනේ GTA 5 උනත් හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පොඩි ඇඩිෂනල් ගානක් දීලා මේ වගේ 2GB cards ඉතින් මේ වගේ තව ලොකු cards ඒකට යන්න පුළුවන්. විශේෂත්වය යාළුවනේ i5 3rd gen කියලා නේ අපි මේකට දාන්නේ හොඳ 500W power supply එකක් තමයි දාන්නේ. මොකද මේක ගේමින් supply එකක් වෙන්න ඕනේ යාළුවනේ. මොකද ඒ කියන්නේ graphic card එකකට graphic card එක set වෙනවා කියන්නේ machine එකට පොඩ්ඩක් power එක ගන්නවා ඒගොල්ලෝ. ඉතින් එතකොට ඒකගේ හොඳ power supply එකක් දාන්න ඕනේ. ඔව් යාළුවනේ. ඉතින් අපි දැන් බලමු මේ motherboard එකේ processor එකට එන CPU cooler එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ normal cooler දාන්න පුළුවන්. නමුත් ඉතින් ඒක මේ වගේ අර glass තියෙන ලස්සන casing එකකට ඒක suitable මදි. ඉතින් අර මෙයා එළියලා අර cheap casings නෙමෙයිනේ අපි දෙන්නේ ඔයාලට. මේ fan එකක්වත් නැති ඒ වගේ casings දීලා වැඩක් නැහැ යාළුවනේ. ඉතින් ඒක නිසා අපි ඔයාලට මේකටත් දෙන්න මේ වගේ මේ තඹ කුට්ටියේ තියෙන මෙතින් තඹ කුට්ටියේ තියෙන මේ ARGB මේ වගේ light පත්තු වෙන ලස්සන copper cooler එකක් තමයි යාළුවනේ අපි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒකත් ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම රුපියල් 3000ක් විතර වෙනවා. 3500ක් වගේ වෙන්නේ මේ cooler එකක්. ඉතින් අපි ඒකත් ඔයාලට ඒ ගානටම ලබා දෙනවා. ඉතින් අර normal පොඩි cooler දාලා ඉවරලා ඉතින් ඒක කැතයි. ඉතින් ඒතකොට machine එකට. ඒ විතරක් නෙමෙයි යාළුවනේ අපි තව ඔයාලට මේ වගේ RGB fan එකකුත් ඔයාලට exhaust fan එකකුත් තියෙනවා normal setup එකේ. ඉතින් ඔයාලට fan ඕන නම් තව වැඩි කරලා ගන්නත් පුළුවන්. PC එක තව ලස්සන කරන්න. ඉතින් එතකොට ඔයාලට දැන් අපි parts ටික ගැන හඳුන්වලා දීලා ඉවරයි. ඉතින් යාළුවනේ අපි යමු දැන් PC එකේ casing එක කොහොමද මේකේ කරන්න පුළුවන් වැඩ මොනවද කියලා කතා කරන්න. දැන් අපි යමු යාළුවනේ. ඉතින් අපි දැන් බලමු මේ casing එක කොහොමද කියලා මුලින්ම. ඉතින් යාළුවනේ බලන්න මේක ඉතාලම ලස්සනයි. මේ වීදුරු තියෙන දෙපැත්තෙම ඉතින් අර කූල් එකක්වත් එන්නේ නැති හුණ එකක්වත් එන්නේ නැති නිකන් අර මේ මැක්කෙච්ච කේසින් දාලා වැඩක් නැහැ ඉස්සරහා වෙයිච්ච. ඉතින් හොඳ පොඩ්ඩක් කූල් එකක් එන්න ඒ විදිහට ලස්සනට තියෙන්න ඒ වගේ මේවා තමයි තියෙන්න ඕන. හොඳ කේසින් එකක් තමයි ලස්සනට සෙටප් එකක් වගේ හැදෙන්නේ. ඉතින් මේකේ යාළුවනේ ෆෑන්ස් ගහන්න පුළුවන් සාමාන්‍යයෙන් 1යි 2යි 3යි 4යි ඒ වගේ පෑන් 4ක් 5ක් වගේ ගහන්න පුළුවන් කේසින් එකක් මේකේ. අපි දැන්ට ගහලා තියෙන්නේ නම් 2ක් 3ක් වගේ තමයි. නමුත් මේකට කේසින් ෆෑන්ස් 5ක් ගහන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒ වගේ ෆෑන් එකකට ඔයාලට මේ වගේ පොඩි ෆෑන් එකක් දාගන්න ඔයාලට තව ෆෑන් වැඩි කරගන්න ඕන රුපියල් 1000යි ඇඩ් වෙන එක ෆෑන් එකකට. එතකොට යාළුවනේ මේකේ ඔයාලට අපි දෙන්නේ මෙන්න මේ වගේ 1GB graphic card එකක් දාලා තමයි යාළුවනේ මේ PC එක දෙන්නේ. ඉතින් මේකෙත් ඔයාලට GTA 5 වගේ games ගහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තාම හොඳ graphic card එකක් මේක. ඉතින් ඔයාලට මේ වගේ එකක් නැතුව ටිකක් ලොකු ඒවට යන්න ඕන නම්
ඒක කියන්නේ 2GB වලට යන්න ඕන නම් ඔයාලට රුපියල් 5000ක් වගේ තමයි වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේ හොඳ ග්‍රැෆික් කාඩ් එකක් දාලා වුණොත් ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට කියලා තියෙනවා කලින් හැම වීඩියෝ එකකම අපි ගොඩාක් ෆ්ලෙක්සිබල්. අපි ඔයාලගේ කැමැත්ත අනුව මැෂින් එකේ වෙනස් කරලා ඒ අදාළ පොඩි ගාන තරක් වැඩි කරලා ඉල්ලලා අපි ඔයාලට මැෂින් එක දෙනවා. ඉතින් යාළුවනේ මේකේ මේ විදිහට එන සෙටප් එක දැන් මේ තියෙන ARGB copper cooler එක දාලා තියෙනවා 8GB RAM එක තියෙනවා 1GB graphic card එක 128 SSD 500GB hard එක ඒක තියෙන ඇතුලේ. ඉතින් යාළුවනේ motherboard එක X61 එක i5 3rd gen තමයි මේ මැෂින් එක. ඉතින් යාළුවනේ මේක අපි ඔයාලට දෙන්නේ රුපියල් 34000ක් වගේ ඉතාලම අඩු මුදලකට මෙයාගේ හොඳ සුපිරි කේසින් දාලාත් අපි ඔයාලට දෙන්නේ රුපියල් 34000කට. ඉතින් යාළුවනේ මේක ඔයාලට හම්බ වෙන ඉතාලම සුවිශේෂී දීමනාවක්. ඉතින් ඒ විතරක් නෙමෙයි යාළුවනේ ඔයාලට i7 ඕන. ඔයාලා i7 ෆෑන්ස් තමයි. මෙන්න ගෙනල්ලා තියෙනවා තව සෙටප් එකක්. මේක මේ ඇවිල්ලා i7 3rd gen මැෂින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක ඔයාලට i7 කරගන්න රුපියල් 5000යි වැඩි. ඉතින් ප්‍රොසෙසර් ප්‍රයිස් එක විතරයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට හම්බ වෙන්නේ රුපියල් 39000කට තමයි මේ මැෂින් එක හම්බ වෙන්නේ. i7 3rd gen එක රුපියල් 39000යි. ඉතින් i5 එක 34000යි, i7 එක 39000යි. ඉතින් ඔයාලට කැමති වෙලාවක ඇවිල්ලා මේ PC swap එකට කිරිවෙලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකේ 1GB graphic card එකක් එනවා. ARGB copper cooler එක එනවා. fan set එකක් ඒ විදිහට දාලා කරලා ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන් යාළුවනේ. මේකේ exhaust fan එකත් හොඳ fan එකක් තියෙනවා. හොඳ හුලඟක් එහෙම තියෙනවා. ඉතින් මේ වගේ මැෂින් එකක් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ GTA 5 එක එතකොට සාමාන්‍යයෙන් Far Cry 1 2 3 ඒ වගේ ගේම්ස් පවා ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් කොඩ් එකේ වුණත් ගහන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන වෙලාවක අපි ගාවට එන්න අපි ගාව මේකේ මැෂින් ගොඩාරයක් තියෙනවා. ඉතින් ඇවිල්ලා ඔයාගේ සෙටප් එකත් අදම ගන්න. ඔයාලුවනේ ඉතින් ඔයාලට මැෂින් විතරක් නෙමෙයි ෆුල් සෙට් එකම උනත් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අඟල් 22 LED මොනිටර් එකකට යන්නේ මෙන්න මේ වගේ දී උස්පහත් කරන්න ඒ වගේම තමයි රොටේට් කරන්න. ඒ විතරක් නෙමෙයි යාළුවනේ මේ විදිහට මේ ඇන්ගල් එකෙන් මේ ස්ටෑන්ඩ් එකෙන්ම මේ විදිහට රොටේට් කරන්නත් පුළුවන් මොනිටර් එක. ඉතින් මේ අඟල් 22 මේ මොනිටර් එක වෙන්නේ රුපියල් 10000යි ඔයාලට. ඉතින් ඒ විතරක් නෙමෙයි යාළුවනේ මේ වගේ ලයිට් පත්තු වෙන කීබෝඩ් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන කීබෝඩ් එකක්. මේ වගේ ලයිට් පත් වෙන හොඳ මවුස් එකක්. මේ දෙකටම යන්නේ ඔයාලට රුපියල් 3000යි. අපි ඒකිනුත් අඩු කරලා තියෙන දැන් ගාණක්. ඉතින් එතකොට යාළුවනේ ඔයාලට power cable, VGA cable, HDMI cable, DP cable ඕන එකක් අපි ගාව තියෙනවා. ඉතින් ඒක රුපියල් 2500ක් වගේ තමයි එන්නේ brand new original cables යාළුවනේ. ඔයාලට ටිකක් වැඩිපුර ගණන් යන cables අපි ඔයාලට ඉතාලම අඩුවෙන් දෙන්නේ. ඉතින් ඔයාලට ඒ වගේ කේබල් එකක් කේබල් සෙට් එකක් තුනක් මෙහෙන් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ වගේ අඩුවට මේ වගේ PCs හැමතැනින්ම හම්බ වෙන්නේ නැහැ මේ වගේ quality එකට. ඒ කියන්නේ මේවා ඉල්ලලා මෙහෙ පාවිච්චි කරලා ඉවරලා නිකන් කුණු ගොඩ වල තිබුණ ජරාවල් නෙමෙයි. ඊටාම හොඳ කන්ඩිෂන් එකේ තියෙන්නේ